හයි යාළුවනේ මං හිතනවා ඔයාලා ඔක්කොලම හොඳින් නැති කියලා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ හුඟ කාලයකට පස්සේ අන්බොක්සින් වීඩියෝ එකක්. ඉතින් මෙදා පාර ඇඳුම් සපත්තු නෙවෙයි. මම මේක ගත්තේ ෂෙයින් එකෙන් ඕඩර් කරගත්තා. ඉතින් බබාගේ රූම් එකට මට අවශ්‍ය බඩු ටිකක් තමයි මම ඕඩර් කරේ. ඉතින් මං හිතුවා ඔයාලා එක්කම මේ පක්කෝ එක ඕපන් කරන්න. ඉතින් අපි ගිහිල්ලා බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා නේ. මම ඉතින් පෙට්ටිය කලින්ම කපා ගත්තා නැත්නම් ඒකට තවත් කාලයක් යන නිසා අපි කලින් ගමු මේක මේ බෝතල් තුන මම ඕඩර් කරේ මගේ බාත්රූම් එකට තියන්න. ඉතින් බෝතල් තුනත් එක්කම ඇවිල්ලා තියෙනවා අපිට ඒකේ ස්ටිකර්ස් එක මම ඔයාලට පෙන්නන්නම්. හිතන්නේ අලවන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මෙහෙම හරිම ලස්සනයි. කොණ්ඩෙත් ඇලවිලා. මේ වගේ බෝතල් තුනක් මිලිලීටර් 500ක් දැම්ම හැකි මේ එක බෝතලයකට. ඉතින් මේකෙන් තුනක් මම ඕඩර් කරගත්තා. ඉතින් අනිත් ඒවාට මම පස්සේ හිමීට අලෝ ගන්නවා. ඊළඟට මේ ස්ටිකර්ස් තියෙනවා. මේක ගත්තේ මම බබාගේ රූම් එකට අලවන්න. ඉතින් මම ඉස්සරහට හිතන් ඉන්නවා බබාගේ රූම් එකත් ඇරේන්ජ් කරන විදිහ ඔයාලට අරගෙන එන්න. එතකොට මම පෙන්නන්නම් මම මේ ස්ටිකර්ස් කොහෙටද අලවන්නේ කියලා. ඊට පස්සේ මේකත් බබාගේ රූම් එකට තමයි ගත්තේ මම. ඉතින් මේ ඔක්කොම මම රූම් එකේ තියාගන්න විදිහ මොනවාද මේවට දාන්නේ ඒ ඔක්කොම ඉතින් මම හිතන් ඉන්නවා ඔයාලට අරගෙන ඉන්න ඉස්සරහට. දැන් ඉතින් ඕපන් එකක් අන්බොක්සින් එකක් විතරයි තියෙන එක. මෙන්න මෙහෙම. මේක හරිම ලස්සනයි. හරිම ලස්සනයි. මෙහෙම තමයි මේක තියෙන්නේ. ඉතින් මේක ඇතුළට අපිට ඕන දෙයක් දාලා මොබිල් එක උඩින් අපිට තියන්න පුළුවන්. ඒක ඇත්තටම ගොඩක් ලස්සනයි. ගොඩක් ඉඩ තියෙනවා. අනිත් එක මේක ඇතුළට අපිට දාන්න පුළුවන් මේ පංචි කෑල්ල ඒක දාලා ඇලෙව්ව හැකියි. එතකොට වෙම්බිලා තියෙන්නේ. මේක නම් ගොඩක් කොහොමද කියන්නේ ප්‍රේත්සෝ ක්වලිටා එක හොඳටම හොඳයි. රයිට් අපි දැන් බලමු මේ චෝකෝල එක. මේ චෝකෝල එක මම ගත්තේ බබාගේ පොඩි රෙදි මොන හරි තිබ්බොත් හොද ගන්න මට ලේසි වෙන හින්දා. ඉතින් මම ඕඩර් කරද්දි මම හිතුවේ මෙච්චර පොඩි කියලා. නමුත් ඉතින් මේකට මොන හරි දාලා චූටි දෙයක් දාලා හොද ගන්න ඇත්තටම ගොඩක් ලේසි. අනිත් එක ගොඩක් ඔයාලා ගෙවල් වල ඉඩ කඩ මදි නම් ලේසියෙන්ම ඔයාලට හොද ඉවර වෙලා කොහේ හරි තැනකින් තියන්නත් ගොඩක් ලේසි. ඊට පස්සේ මේ ඔර්ගනයිසර් එකකින් ගොඩ දෙනෙක් නම් දන්නවත් ඇති ඔර්ගනයිසර් කියද්දී. මොකද මේක මම ගත්තේ බබාගේ කස්සෙට් වලට දාන්න. ඉතින් ඉන්නවලු පෙන් මේ වගේ තමයි තියෙන්නේ. සයිස් ಜಾති 4කට තියෙනවා. ඉතින් මේවා කස්සෙට් වලින් තියලා ලස්සන්ට ඔයාලා කැමති දෙයක් මේකට ඇරේන්ජ් දාගන්න පුළුවන්. ඊට පස්සේ මේක ඇතුලේ තියෙන්නේ තව
බබාගේ කොතුම් ෆියෝ කොයි මොන හරි දාන්න පුළුවන් විදිහට තමයි මම මේවත් ගත්තේ. මේකෙන් දෙකක් ගත්තා මම. ඒකයි මේ කියන්නේ අනිත් එක. ඉතින් මම කලින් කිව්වා වගේම මම මේවා බබාගේ රූම් එකේ ලස්සනට දාලා තියෙද්දි දානකොට මොනවද දාන්නේ ඔක්කොම වීඩියෝ එකක් මම ඔයාලට ඉස්සරහට අරගෙන එන්නම්. 12ත් වෙලා. ඊට පස්සේ අපි බලමු මොනවද තව තියෙන්නේ කියලා. මේක මම ගත්තේ බබාගේ ඔය යට බැනියම් නැත්තම් ඇඳුම් මොන හරි දාන්න. ඉතින් මේ වගේ මෙහෙම කබඩ් එක ඇතුළට දැම්මෙන් පස්සේ ඇත්තටම අපිට ලස්සන්ට බඩු මේ ඇඳුම් ටික උනත් දාගත්තා. ඒතර ගොඩක් කබඩ් එකක් අරිද්දි එහෙම පිළිවෙලට තියෙන නිසා තමයි මම මේ වගේ සෙට් එකක් ඕඩර් කරගත්තේ. ඇත්තටම අපරාධ කියලා හිතනවා තව සෙට් එකක් මට ඕඩර් කරගන්න තිබ්බ. මොකද මං හිතුවා ඇත්තටම චූටි කියලා. නමුත් එහෙම මේ ලොකුවටම චූටි නැහැ. සාමාන්‍ය විදියට ඉතින් මේකෙන් දෙකක් දාද්දි කසෙට් එකක් පුල් වෙනවා ඇත්තටම. මම ඉතින් මේ ගත්ත බඩු ටික ඔයාලට පෙන්නගෙන යනවා. ඔයාලා මම වගේ ආසයි නම් කබඩ් එහෙම ලස්සනට ඇතුලේ තියාගන්න. මම මේ වීඩියෝ එක යටින් ලින්ක් එක දාන්නම්. එතකොට ඔයාලට කැමති නම් ගන්න පුළුවන්. මේත් ඉතින් කබඩ් ලස්සනට තියාගන්න පුළුවන් වෙන විදිහේ ඔර්ගනයිසර් එකක් තමයි. මේක මොන හරි තියලා රෙදි හරි අපි කැමති දෙයක් තියලා මෙහෙම වෙන් කරන්න තියෙන්නේ. කසෙට් එක මේකෙන් මම 4ක් ගත්තා. මේක මෙතන. ඊගාවට මම ගත්තා මේ වගේ බෑග් වගේක්. මේකේ නම මට දැන් එන්නේ නැහැ. කොහොම හරි මේවා අවශ්‍ය වෙන්නේ බබාගේ ඇඳුම් ඇතුලේ දාලා ඊට පස්සේ මම උඩින් ලියනවා කාම්බියෝ වුණු කාම්බියෝ දුවේ කියලා. ඉතින් ගොඩක් මම දැකලා තියෙනවා ප්‍රෙග්නන්ට් අම්මලා මේ වගේ බෑග් වලට දාලා බබාගේ නම ලියලා ඊට පස්සේ කාම්බියෝ වුණු කාම්බියෝ දුවේ කියලා දාන. එතකොට නර්ස්ලට ලේසි ඒ දවසට අරගෙන බබාට අඳන්න. ඊට පස්සේ මම මේක ගත්තා. මේක බෝර්සා පාර්තෝ කියලා. ඉතින් බෝර්සා පාර්තෝ එක මට ගොඩක්ම අවශ්‍ය වෙලා තිබ්බා. ආසයෙන් බලන්න හිටියේ මේකේ නැකන්. මොකද මට බලන්න වෙලා තිබ්බා මේක කොහොමද කියලා. මෙහෙම බලද්දි නම් ලස්සනයි. සාමාන්‍යයෙන් Amazon එකෙන් මම බැලුවා 110ක්ද කොහෙද. ෂෙයින් එකෙන් මම මේකට ගෙව්වේ යූරෝ 14ක් නැත්තම් 15ක් වගේ ගානක් තමයි. ඉතින් මේක ඇතුළට සෑහෙන ඉඩ තියෙනවා. මේක ඇතුලේ අපි අපේ ඇඳුම් බබාගේ අවශ්‍ය ඒවා ඒ ඔක්කොම දාගත්ත හැකි. අනිත් එක මං ගද්දි හිතුවෙන්න මෙච්චර ලොකු වෙයි කියලා බෑග් එක. අතරම ලස්සනත් එක්ක දාගෙන යන්න පුළුවන්. හොඳයි මේක. හොඳට හයියත් එක්ක ඒකත් එක්කම ඒකට ගැලපෙන්න පොඩි පර්ස් එකක් ගත්තා. මේක ඇතුළට අපිට දැම්ම හැකි තව මොන හරි අපේ ක්‍රීම් වර්ග නැත්තම් බබාගේ මොන හරි එහෙම ඉතින් දැම්ම හැකි. හොඳට ඉඩ තියෙනවා. ලස්සනත් එක්ක පාට තිබ්බා, නිල් පාටක් තිබ්බා, රෝස පාටක් තිබ්බා. ඉතින් මම ගත්තේ ටිකක් මේ
මේ පාට තමයි මම ගත්තේ. පාටට කියන මම හරියට දන්නේ නැහැ සිංහල භාෂාවෙන්. ක්‍රීම් පාට වගේ තමයි ඒ පාට. ඊට පස්සේ මේවා මම IKEA එකෙන් කස්සෙටියර් එකක් ගත්තා. බබාගේ පම්පර්ස් බේත් තරම් මනම් දාන්න. ඉතින් මම කස්සෙටියර් එකේ අර මණිල්ල එක ඇරලා ගලවලා මේවා දාන්න තමයි හිතාගෙන ඉන්නේ. හරිම ලස්සනයි. මේ වගේ ටෙඩි බෑලාගේ මූණ තියෙන්නේ. මේකෙන් ගත්ත පැකට් එක විතර. පැකට් තුනක් තියෙන කොහොම හරි 12ක් තියෙනවා. මොකද මම ගත්තේ දිග කබඩ් එකක්. ඒ නිසා ඒකට 12ක් අවශ්‍ය වෙලා තිබ්බා. ඒ හින්දා මම මේකෙන් 12ක් ගත්තා. ඊට පස්සේ තව අවශ්‍යම දෙයක් තමයි මම ගේ ඇතුළට එනකොට ඉතින් කවුරු හරි අපි වුණත් එළියේ ඉඳලා ආවන් පස්සේ සපත්තුර ජරාවන ඒ හින්දා එළියේ මම ගොඩක් වෙලාවට මේවා තියාගෙන ඉන්නවා. කවුරු හරි එනකොට හරි නැත්නම් අපිට හදිස්සිය හරි එනවා නම් අපිට මේවා දාගෙන ගේ ඇතුළට ආව හැකි. ගොඩක්ම අවශ්‍ය වෙන්නේ මට බබා හම්බුණායින් පස්සේ. මොකද ඉතින් පළවෙනි මාස 3 කියන්නේ ගොඩාරියක් පරිස්සම් කරන්න ඕන මාස 3ක් නේ. ඒ හින්දා මේවට කියන්නේ කල්සාරි කියලා ඉතාලි භාෂාවෙන් නම්. මේවා ඉතින් මම එළිය තියාගෙන තියෙනවා. එතකොට ඇතුළට හදිස්සියක් හරි ගලවන්න සපත්තු ගලව ඉන්න බැරි වුණාම කෙලිම මේකක් දාගත්තා. ගේ ඇතුළට ආවා. අනිත් එක මේක බබාගේ රූම් එකටම තමයි මම ගොඩාරියක් බඩු ගත්තේ. ඉතින් මේවා බබාගේ අල්මාරියට දාන්න. එතකොට මට ලේසි කොයි මාසෙට ගැලපෙන්න බබාගේ රෙදි තිබ්බ හැකි. ඉතින් මේ වගේ තමයි තියෙනවා. say nove months එහෙම කියලා. ඉතින් හරිම ලස්සනයි. හරිම කියුට් මේවා. ඉතින් පළවෙනි පාරනේ ඉතින් මම මේ වගේ ඕඩර් එකක් කරන්නේ බබෙක්ට. ඉතින් හරිම ආසයි. ලස්සන චූටි දේවල් තියෙන. ඊට පස්සේ මේ දෙක ගත්තේ අපේ ගෙදර බාන්නයකට. මොකද අපේ ගෙදර තියෙන තුවා දෙක එල්ලන්න තැනක් නැහැ. මොකද බිත්තියට අපි ඇන ගැහැව්වේ නැති නිසා. ඉතින් මේ දෙක නාන තැනින් එල්ලුවායින් පස්සේ නැත්තම් කැමති තැනක එල්ලුවායින් පස්සේ අපිට අපේ තුවා එල්ල ගන්න ගොඩක් ලේසි. මේවත් ගත්තමම නාන තැනට හරියන්න. ඒතර මන් නෑවයින් පස්සේ කොණ්ඩේ යන්නේ නැහැ. ගිහිල්ලා හිර වෙන්නේ නැහැ. બ્લોක් වෙන්නේ නැහැ. ඒතර හස්බන්ඩ්ගෙන් බැනුම් අහන්න ඕනේ නැහැ. ඒ නිසා මේක මේවනම් ගොඩක් අය දැන් පාවිච්චි කරනවා. මට ගොඩක්ම අවශ්‍ය. මම මේක එකක් ඕඩර් කරලා බැලුවා කොහොමද කියලා. ඉතින් මේක ඕඩර් කරලා දැන් මම හොස්පිටල් යනකොට ඉතින් ගොඩක් ඉජේනිකෝ නැහැනේ. ඒ නිසා මට අවශ්‍ය වුණොත් මේක පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මම එකක් ඕඩර් කරගත්තේ. තව අවශ්‍ය වුණොත් ඉතින් අදට මෙච්චරයි. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති ඇති කියලා. මේ පෙන්නපු දේවල් වලටත් ආස ඇති කියලා. ඉතින් ඊගා වීඩියෝ එකෙන් අපි ආයෙත් හම්බෙනකන් පරිස්සමෙන් ඉන්න. බයි.